Ada api besok kudu haduni. Hadahan hadane ada visi highlight. Dan වෙලාවට යන පොඩි බඩගින්නට අපි ගෙනාවේ හද ෂෝරූම් එකට. තනි කරලා මල්වැල් කොටා ඔබේ දියුරේ. Hi, welcome back to my YouTube channel. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට නම් වෙසක් එකත් පහ වෙලා චූටි දවසක් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඉස්සර නම් අපි හැම වෙසක් එකකට වෙසක් කුඩු හදනවා. හැබැයි දැන් ගොඩක් කාලෙකින් වෙසක් කුඩු හැදුන්නේ නැහැ. මොකද අපි කඩෙන් ගෙනල්ලා වෙසක් කුඩු එල්ලුවා. මේ පාරත් කඩෙන් ගෙනාවේ වෙනදා නම් කොළ අලෝපෙවම ගෙන වෙලාවලුත් තියෙනවා. මේ පාර අපි හිතුවා වෙසක් කුඩු අර ප්ලාස්ටික් කුඩු ගෙනල්ලා හදලා අලවනවා කියලා. ඉතින් අපි වෙසකේ දවස් දෙක තුනක් තියලා තමයි වැඩේ පටන් ගත්තේ. හැබැයි එක දිගටම කරගන්න බැරි වුණා තිබුණු වැඩත් එක්ක. වෙලාවක් හම්බුන වෙලාවට තමයි වෙසක් කුඩු ටික හැදුවේ. ඉතින් අපි බලමු කොහොමද වෙසක් කුඩු හැදුවේ කියලා. මේවා නම් ඉතින් ටුට්ටු ගාලා සෙට් කරගන්න පුළුවන් නේ. ඒ වගේ හදාගත්ත වෙසක් කුඩු මේ දවස්වල ඉතින් අපිට තියෙන තව ලොකු වැඩක් තමයි අඹ ගහදියා බලාගෙන ඉන්න එක. අඹ වැටෙන එකල් අපි දැන් කූඩු ටික නම් සෙට් කරගෙන තියෙන්නේ. දැන් කොලා ලවන්න තියෙන්නේ. හැබැයි අපිට මාර වැඩේ උනේ අපි මුලින් හිතුවේ කූඩු දෙකක් විතරක් හදනවා කියලා. මොකද මේ දවස්වල වහිනවා. ඒවත් හින්දා කූඩු දෙකක් විතර හදනවා කියලා හිතන් හිටියේ. පස්සේ ආයෙ හිතුණා කූඩු පහක්ම හදනවා කියලා. ඒ කරලා අපි මුලින් දෙකක් අරගෙන ඊටු ටික පස්සේ ගත්තේ. ගන්නකොට කූඩු දෙකක් එක සයිස්. අනිත් තුන තව සයිස් එකක්. ලොකුවට හයිලයිට් වෙලා පේන්නේ නැති වුණාට කූඩු ටික එක එක සයිස්. ඇත්තටම අපි දැන් කරන්නේ අපේ නංගි දෙපු මාර පිස්සු අයිඩියා එකක්. අපි හිතාගෙන හිටියේ එක එක කෙනා එක එක පාට අලවනවා කියලා. ඒත් එයා කිව්වා අපි මෙහෙම කරලා අලවන පාට තෝරගමු කියලා. මට කවෝනේ අම්මා. අනේ ආයි කරමු මට කවෝනේ. නෑ නෑ ආයි බලලා කලින්. අනේ මම කලවක් කරලා දෙන්නේ නෑ හොරෙන් බලන්න බෑ. Pero ganun. Pagi meron na meka. Atin na Chi. Kani party malo mana yanda sanay na yun. වෙසක් කුඩු හැදෙනකන් අපි චුට්ටක් කතා කරමු. ඔයාට සමහර වෙලාවට හිතෙලා නැද්ද ඔයාගේ ජීවිතේ හරි ඉක්මනට දුවනවා වගේ කියලා. උදේ නැගිටිනවා, වැඩ කරනවා, ටාගට්ස් පස්සේ දුවනවා, ඉගෙන ගන්නවා. ඊට පස්සේ දවස ඉවර වෙනවා. වෙසක් කුඩුවක් හදන එක ගොඩක් ලොකු දෙයක් නෙමෙයි. ඒ වුණාට හැමෝම මේ විදිහට එකතු වෙලා හදනකොට හැමෝම එකට ඉන්නකොට ඒක ආයතරයක් බලද්දී මේ මොහොත මාර ලොකු දෙයක්. කවදාවත් අපි කවුරුත් කලින් දන්නේ නැහනේ අපි මේ අද ඉන්න මොහොත මේ මිනිස්සු තව අවුරුදු කීපයකින් මේ වගේ එකම තැනක ඉඳීවි කියලා. අපි හැමෝම සෝෂල් මීඩියා යූස් කරනවානේ. ඒවා බලලා ඔයා හිතන්න එපා කොයි වෙලාවෙවත් ඔයාගේ ලයිෆ් එක මාර බෝරින් කියලා. සෝෂල් මීඩියා වල මිනිස්සු දාන්නේ ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ හයිලයිට් න මොමන්ට්ස් ටික විතරයි. හැමදාම එක්සයිට්මන්ට්ස් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයාගේ ලයිෆ් එකට ඔයා හැමදාම ග්‍රේට්ෆුල් වෙන්න අමතක කරන්න එපා. කතාවෙන් අපි කෝඩු ටික තලවල ඉවරයි. දැන් ඉතුරුනේ රැලි දාන්න. ඉතින් එදා වැඩ ටික ඉවරද චුට්ටක් රැ වුණු නිසා අපි හිතුවා ඊළඟ දවසේ වැඩේ කරනවා කියලා. The next day. හලෝ ළමයි. මේ තියෙන දෙවෙනි දවස. ඒ කියන්නේ හරියට වෙසක් එකට කලින් දවස. අපි හිතුවා අද උදේම මේ ටික කරලා ඉවර වෙලා කුඩු ටික එල්ලනවා කියලා. හැබැයි එදා ඒ ටික කරගන්න උනේ නැහැ. මොකද උදේම අපිට යන්න වුණා බෙහෙත් බඳින්න. අපේ නංගේ කොන්ද කඩාගත්තු නිසා. ඉතින් අපිත් පළවෙනි පාරට තමයි මෙතනට ආවේ. මෙතන ගොඩාක් බෙහෙත් ಜಾති තියෙනවා. ඇත්තටම මම නම් සමහර ඒවා දැකලවත් නැහැ. කොහොම හරි අපි එතනට යනකොට වෙලාවට ගොඩක් සෙනග හිටියෙත් නැහැ. ඒ නිසා ඉක්මනටම මේ වැඩේ කරගන්න පුළුවන් වුණා. ඉතින් වෙසක් එකට කලින් දවස නිසා අපිට දන්සලුත් හම්බ වුණා. කට්ටිය ගොඩක් හිටියේ නැති වුණාට පැයකටත් වඩා කියා ඒ වැඩේට.
ඊට පස්සේ ඒ ටික කරගෙන දැන් අපි එන්න හදන්නේ. අපිට ඊයේ සවකල ටිකක් මදි වුණා සමහර පාටවල් වල. ඉතින් එන ගමන් ඒ ටික ගන්නත් ඕනේ. ඒ ටිකත් අරගෙන ඉක්මනටම ගෙදර යන්න ඕනේ. ඊටු ටික හදන්න. දැන් අපි ඊටු වෙසක් ටික හදමු. වැඩි අරන් එන්නන්න. මෙතන මගේ සකුත්. අනේ බලන්නකෝ මේ මම හෙල්මට් දාගලලා මේ ටිකකින් බලද්දි මගේ වෙසක් කූඩුවේ අර මේ අර කෑලි එකට ජොයින් කරන ප්ලාස්ටික් කෑල්ල තියෙනවා. ඒක අර කූරක් තියෙනවනේ. ඒක ඇනිලා. දැන් මෙතන මොකක්ද කරන්න වෙනවා. එන්නේ සවුම් කොලයි කතුරුයි දාපු මල්ල ගම්බෝතලේ නෑ. හරි. මෙතන මම කියන ඒවා හේද දන්නේ නැහැ. මොකද අපේ ගෙට ඉස්සරහා මේන් රෝඩ් එක තියෙනවා. බලමු. දැන් මේකෙන් අපි රැඩි කපා ගමු. එයාගේ කොන්ද කැඩිලා අපි බෙහෙත් බඳින්න ගියා. එයාට වැඩ කරන්න එපා කියලා ඉතින්. කමන්නේ මේ ටික මට කරන්නත් පුළුවන්. ඔක්කොම ඉවරයිනේ. අමාරු වැඩ. දැන් ෂේප් එකේ රැඩි ටික හලවන්නනේ තියෙන්නේ. මම කිරි අයිස්ක්‍රීම් වැඩිය කන්නේ. අද ඉතින් ගෙදර හැමෝටම වැඩ ටිකක් වැඩි. ඒ නිසා මට මේ ටික තනියෙන් තමයි අලවන්න වෙන්නේ. දැන් ඉතින් ගොඩක් අමාරු නැති නිසා ඉක්මනට කරගන්න පුළුවන් මේ ටික. ඉතින් ඔයාලා වෙසක් හුරු හැදුවද මොන පාට වලින්ද හැදුවේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මම දැක්කා ගොඩාක් අය ලස්සන වෙසක් හුරු හදලා තිබුණා. මමත් හිතාගෙන හිටියේ අර සුකුරුත්තන්දා වෙසක් හුරුවක් හදන්න. හැබැයි හදාගෙන යනකොට මට නම් කම්මැලි හිතුණා. සමහර ගෑනු ළමයි ඉන්නවා සෝලෝ ඩේට්ස් යන්න ආසයි. හැබැයි යන්න විදිහක් නැහැ. සමහර විට ඔයාලට පර්මිෂන් නැති වෙන්න පුළුවන්. සමහර විට පර්මිෂන් තිබිලත් ඔයා තනියෙන් යන්න බය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ටත් මං හිතනවා මේ වගේ දෙයක් ෂෝයි කියලා. ඉතින් ඇත්තටම නිදහසේ තනියම කරන්න තියෙන්නේ. මේක බලන ඔයා සෝලෝ ඩේට් එකක් යන්න ආස. හැබැයි යන්න විදිහක් නැති කෙනෙක් නම් මං හිතනවා මේ වගේ දෙයක් ඔයාලට අයිඩියල් වෙයි කියලා. ඇත්තටම ඔයාලට පුළුවන් ඔයා කැමති සින්දුවක් තනියෙන් අහන්න. ඔයා කැමති මූවි එකක් බලන්න. ඔයා ආස කෑමක් හදන්න. ඔයා ආස මොකක් හරි දෙයක් ඔයා තනියෙන් කරන්න. ඉතින් ඒකේ ඇත්තටම වෙනම හැපිනස් එකක් තියෙනවා. අර දේ හා සමානම හැපිනස් එකක් ඒකේ තියෙනවා. ඔයාට අද එහෙම දෙයකට ආස හිතුනොත් ඔයාගේ ආසාවට ඔයා ඒ දේ කරලා බලන්න. මොකද තව දවසක ඔයාට ඒක හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මමත් සෝලෝ ඩේට්ස් ගියා. ඒකට ආස කරපු කාලයක් තිබුණා. හැබැයි දැන් මම නම් ආසම ගෙදරට වෙලා නිදහසේ තිබුණා. තරුහිනෙහි උන්න මල් පිපිලා මන්දාරමේ ඔබ හාමා බැදුණා. හද මඩලේ පිරුණා. වචනෙන් පවසන්න බෑ ආදරේ. ඔබගේ ඔය හෙවනැල්ල සෙවනක් වෙලා මානි වෙන තරම්. ඉතින් කොහොම හරි කතාවෙන් මම වැඩ ගොඩාක් කරගත්තා. දැන් ඉතින් අන්තිම ටික තියෙන්නේ හරියටම කෝඩ් දෙකකට වගේ තමයි තව රැලි අලවන්න තියෙන්නේ. ඒ ටිකත් ඉක්මනට ඉවර කරලා ඉක්මනටම කෝඩ් ටික එල්ලන්න තමයි මට දැන් හදිසිය තියෙන්නේ. ඉතින් මම වීඩියෝ කර හිටියේ නෑ. ඒ ටිකත් ඉක්මනට කරලා අපේ බල්බ් වලත් දාගත්තා. ඒකත් දාලා දැන් අපි කෝඩ් ටික එල්ලන්න තමයි හදන්නේ. අපේ ගෙදර නම් හැමදාම වෙසක් කෝඩ් ටික එල්ලන්නේ අම්මා. ඉතින් දැන් අම්මා වෙසක් කෝඩ් ටික එල්ලන ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ මේ අපේ වෙසක් කෝඩ් ලස්සනයිද කියලා. එහෙනම් ආයේ ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් මෙන්නම්. එතකන් හැමෝම ආදරෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ. බයි බයි. Few moments later, one eternity later. तुमार में हाँ ये